අද හවස් කාලයේ විශේෂයෙන් කොබේගන්න පොලිස් බල ප්‍රදේශයේ දැදුරුවේ ආශ්‍රිත තාමත්ම අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගිහිල්ලා ඛේදනීය ලෙස පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇති බවට අපිට වාර්තා වෙනවා. ඒ වගේම දෙදෙනෙකුගේ මృత ශරීරත් ස්වාධීන තවත් දෙදෙනෙකු තාමත්ම අසාධ්‍ය ලෙස විශේෂයෙන් කොබේගනේ සහ නිකරාරතිය රෝහල් වලට ඇතුළත් කරලා තියෙනවා. 5 දෙනෙකුත් මුළු පද්ධතියට බේරා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් බලන්න මේ උත්සව සමය අප්‍රේල් 12 වෙනිදා ඉඳන් මේ දක්වා පුරවැසියන් අපේ රටේ පුරවැසියන් 20 දෙනෙකු ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මේ ජල රකුසාට බිලි වී තිබෙන බව ඉතාමත්ම කනගාටුවෙන් වුවත් අපි ප්‍රකාශ කළ යුතුයි. දැන් මේ අනතුරුනේ ගම්‍ය වෙන්නේ මොකක්ද? විශේෂයෙන් වැඩිහිටියෝ ඒ වගේම දෙමව්පියන් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස තම වගකීම් සහ යුතුයකම් පැහැර හැර ඇති බවට අපිට පෙන්වන්නට තියෙනවා. දැන් මේ අනතුරට හේතුව මොකක්ද? දැන් විශේෂයෙන් අපි මතක් කළ යුතුයි පිහිනීමටද නොහැකි. ඒ වගේම හුදකලා ස්ථාන, ඉතාමත්ම අනාරක්ෂිත ස්ථාන, ඒ වගේම බීමත්ව, ඒ වගේම විෂමද්‍රව්‍ය සහිතව මෙවැනි ආගන්තුක ස්ථාන තෝරාගෙන ඇති බවට මෙම සියලුම අනතුරු වලින් අපිට නිරීක්ෂණය වෙනවා. දැන් හෙට දින විනෝද චාරිකා සඳහා යොමු වෙන අපේ පුරවැසියන්ට අපි නැවතත් මතක් කරනවා. ඔබ සමේ තාම වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. දැන් විශේෂයෙන් අපි මතක් කරනකොට දිය නෑමට වෙන් කර ඇති ස්ථාන හඳුන්වලා තියෙනවා. ඒ වගේම ජීවිත ආරක්ෂක කණ්ඩායම සේවයේ යෙදී සිටින ස්ථාන ඔබ තෝරාගත යුතුයි. ඒ වගේම අපි මතක් කරනවා දැන් ඔබගේ ආරක්ෂාව පත විශේෂයෙන් ජලාශය, ඒ වගේම වැව් අමුණු මුහුදු තීරයන්, යොදා ඇති අවවාද, ඒ වගේම දැන්වීම් පුවරු, අන්තරාදායක පුවරු වෙතත් ඔබ අවධානය යොමු කළ යුතුයි. දැන් පණිවිඩය ඉතාමත්ම පැහැදිලි. ඔබ දන්නවා අපේ රටේ තරුණ ජවය, ඒ වගේම මේ ශ්‍රම බලකාය ඉතාමත්ම කාරුණික ලෙස අපි අතරින් අකාලේ සමුගන්න බවට අපිට පෙනෙන්නට තියෙනවා. මේක අපි සැමට බැරි වෙන පාඩුවක්. නිසා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම විශේෂ නාවික හමුදාව ඔබගේ ආරක්ෂාව පතා නිරන්තරයෙන් කැපවී සිටින බවට අපි මතක් කරනවා. නිසා ඔවුන්ගේ සේවය නිරතුරුවම ලබා ගන්න ලෙසත් අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.